නංගි නංගි පොඩ්ඩකින් අයියේ එනවා. මම පස්සේ කොල්ලයක් ගන්නම්. ඔයා මොකද උත්තර කරන්නේ? මොකද්ද ඔය හංගගත්තේ? උඩ පේනවද? පුත් නෑ. අනේ මේ උඹට මාව මොඩෙක් වගේ පේනවද? මම හොඳට දැක්කා මේ දියන් ෆෝන් එක. කොහෙන්ද උඹට? අනේ අයියේ. මේකේ යාළුවෙක් මට හවසට දෙන්න කියලා දුන්නේ. පොලේ ගහන්න නම් එපා. කැරට් තියනවද? ඇයි අයියේ කැරල්? උඹට මාව හාවෙක් වගේ පේනවද නංගි? මාත් මෙතෙන්ට උඹේ වයස පාස් කරා. අනේ අයියේ. ඔයා හිතන වගේ දෙයක් නෑ. අර බම් මේකේ පේස් ID එක. මං අහන්නේ මෙච්චරයි. උඹට මේක දුන්න උඹේ කොල්ලානේ. නෑ අයියේ. අපි යමු WhatsApp එකට. කවුද නෙමේ? මයි හැන්සන් කියලා heart rate එකක් දාලා සේව් කරන් ඉන්නේ. බලන්න පොඩ්ඩක් මගේ DP එක. මුණක් පේන්නේ නැහැ හෙල්මට් එකක් දාගෙන. මු මොනා කරන ගෙද්ද? මොකුත් නෑ අයියේ. එයා හැමදාම අන්දී බෝකුරට වෙලා මං එනකම් බලාගෙන ඉන්නවා. බල කරපු නිසාමයි මං කැමති වුනේ. ඒත් මොකක්ද හේතුවකට මං යාට දැන් ආදරේ. මෝඩයෝ. ඔය වයසේ හිතන් ඉන්නේ ඌ තරම් උඹට ආදරය කරන කෙනෙක් නෑ කියලා. ඒ කියන්නේ අම්මට තාත්තටතරි ඌ තමයි උඹට ආදරේ. ඒත් කවදාද දවසක ඌව බැඳලා උඹේ ගෙදරට ගියොත් තමයි ඔය ප්‍රශ්නේ පටන් ගන්න. අනේ ඉන්න. උඹට මොනවද බන් තේරෙන්නේ තාම? බැල්ල හරි උඹ ඔය කොල්ලත් එක්ක ගිහලා මොන හරි උඹට උනොත් එහෙම ඌ ආයි උඹට ටටා බයි කියලා. මට එහෙම මුකුත්දල නෑ. අනේ මන්දා. තේරුම් ගන්න. මොන හරි වෙච්ච ගෑණියෙක් එක්ක දීගකට යවන්න අම්මයි මායි පට්ට ගේමක් ගහන්න ඕනි. පට්ට කට්ටක් කරන්න ඕනි. උඹට ඒක තේරෙන්නේ නෑ නංගි. හරි එහෙම වෙලා බැරිලා උඹ කසාදයක් බැඳලා ගියාංගෝ කිසි ප්‍රශ්නයක් නැතුව. හැබැයි ඔය උඹේ පතිවත නැති එකට උඹේ මිනිස්සයා උඹට බයිනවා වම් මැරෙනකම්ම ආයි මට ඒක 100%ක් ෂුවර්. ඒකින්ද මෝඩ වැඩ කරන්න එපා බං. අනේ අයියේ. ඔයා හිතන වගේ දෙයක් නෑ. අනේ බං මේ ලෝකේ ඔය වයසේ ලව් 100ක් ගත්තොත් ඒකෙන් 99%ක්ම නැති වෙනවා. දැන් උඹ හිතනවා නේද? ඒ නැති වෙන්නේ නැතුව ඉතුරු වෙන එක උඹේ ලව් එක කියලා. මෝඩයෝ කවදාවත් එහෙම වෙන්නේ නැහැ. බං ෆොටි කාලෙම උඹ නිකන් කොල්ලෙට්ට ආතල්ලයක් වෙනවා. උඹේ ජීවිතේ ඉවරයි. ඒක නතර වෙන්නේ නෑ අනේ. හරි. ඔය ලව් එක නැති වෙයි. ඕනනම් තව ලව් එකක් උඹට සෙට් වෙයි. අන්න එහෙම වුණාම සමාජයෙන් උඹේ නමට ලේබල් එකක් වදියි. ඒ ලේබල් එකට කවදාරි උඹේ ළමයි ඉඳන් වන්දි කියවයි. අන්න එතකොට උඹ සතුටු විය. පරිස්සමින් මෝඩ කෙල්ල. අනේ අයියේ. මට සමාවෙන්න. මං අය වැඩි කරන්නේ නෑ.